ආයුබෝවන් බ්‍රසීල් ලයිව් සිංහල YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ලංකාවේ රසට බ්‍රසීලයේ මගේ අතින් හැදුණු chicken makluba rice එක. අපි දැන් යමු chicken makluba rice එක හැදුවේ කොහොමද කියලා බලන්න. අල, carrot, bell pepper, තක්කාලි, chicken. ඔයාලට කැමති නම් ගෝවා මල්, ලූණු, වම්බටු වගේ එළවලුත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු, කහ, බිරියානි පවුඩර් සහ අමු 3-5 කුඩු ටිකක්. මුලින්ම සෝදාගත්තු චිකන් ටික භාජනයකට දාලා චිකන් ටික වැහෙන තරමට වතුර පුරව ගන්නවා. ඊට පස්සේ කුරුඳු, රම්පා කරපිංචා, එනසාල්, කරාඹු නැටි, ලුණු, කහ එකතු කරගෙන චිකන් ටික හොඳින් තම්බා ගන්නවා. ඒ වගේම තම්බාගත්තු චිකන් ටික සහ අමු එළවලු ටික අපි පොඩ්ඩක් තෙලේ බැද ගන්නත් ඕනි. සෝදාගත්තු සහල් සහ චිකන් ස්ටොක් ටිකකුත් මේකට ඕන කරනවා. මුලින්ම අපි භාජනයට තෙල් ටිකක් එකතු කරගෙන ඒක ටිකක් රත් වුණාට පස්සේ ඉඟුරු සහ සුදු ලුණු මිශ්‍රණය ඒකට දාගන්නවා. ඊට පස්සේ ඒකට බීලුණු එකතු කරලා මිනිත්තුවක් දෙකක් තෙලේ බැදෙන්න දීලා ලුණු, කහ, බිරියානි පවුඩර් සහ අමු 3-5 එකට මිශ්‍ර කරලා ටිකක් තෙලේ බැද ගන්නවා. ඊට පස්සේ සෝදාගත්තු සහල් ටිකත් අපි ඒකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරගත්තු සහල් ටික 3-5 මිශ්‍රණයත් සමග ටික වෙලාවක් බැදෙන්න දීලා ඊට පස්සේ ඒකට අපි චිකන් ස්ටොක් ටික එකතු කරගන්නවා. චිකන් ස්ටොක් එක එක්කලා හාල් ටික මිශ්‍ර කරලා අඩු ගින්දරේ අපි බත් එක බාගෙට උයා ගන්නවා. ඊට පස්සේ අපි බැදගත්තු එළවලු ටික සහ චිකන් ටික මේ විදිහට භාජනයේ අඩියෙන් තියාගන්න ඕන. ඔයාලත් මේක හදනවා නම් අමතක නොකර භාජනයේ අඩියට තෙල් ටිකක් හෝ බටර් ටිකක් අනිවාර්යයෙන්ම ගා ගන්න. ඒ විදිහට භාජනයේ අඩියට තෙල් හෝ බටර් ගා නොගත්තොත් අන්තිමට සිදුවන දේත් ඔයාලට වීඩියෝ එක අවසානයේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ බත් එක ඔයාලා සැරට කන්න කැමති නම් මිරිස් කුඩු වගේ සැර 3-5 වර්ගත් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ භාජනයේ අඩියේ අතුරාගත්තු එළවලු සහ චිකන් ටික උඩින් අපි බාගෙට උයාගත්තු බත් ටික මෙන්න මේ විදිහට දාගන්න ඕනි. භාජනයට දාගත්තු බත් ටික හැන්දක් ආධාරයෙන් මේ විදිහට හොඳින් තද කරමින් නීට් කරගන්න අමතක කරන්නත් එපා. ඊට පස්සේ අඩු ගින්දරේ විනාඩි 10-15ක් මේ විදිහට බත් එක හොඳින් උයා ගන්න ඕනි. බත් එක උයාගත්තු භාජනයේ උඩින් පැතලි තැටියක් හෝ පිඟානක් තියලා මේ විදිහට අපි බත් එක අනිත් පැත්තට හරව ගන්න ඕනි. හරවාගත්ත භාජනයේ අඩියට අතින් මේ විදිහට තට්ටු කිහිපයක් දානවා බත් එක භාජනයෙන් ගලවා ගැනීමට පහසු වීම සඳහා. හරවගත්ත භාජනය බත් එකෙන් මේ විදිහට හිමින් සීරුවට වෙන් කරගන්න ඕනි. මුලින් මම භාජනයේ අඩියට තෙල් හෝ බටර් ගා නොගත්තු නිසා මෙන්න මේ විදිහට භාජනයේ අඩියේ එළවලු ඇලවිලා තිබුණා. හැබැයි chicken makluba rice එකේ රසයෙන් නම් කිසිම අඩුවක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ඔයාලගේ ලස්සන අදහස් අපිත් එක්කලා බෙදා ගන්න. ඒ වගේම බ්‍රසීල් ලයිව් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්නත් එපා.